පුද්ගලයන් කිහිප දෙනෙක් අපි කියනවා ව්‍යාපාර සංවිධානයක් කියලා. ව්‍යාපාරවල මූලිකම අරමුණ තමයි පුතේ මිනිසුන්ගේ අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කිරීම. හරිද? ඒකෙදි අපි ව්‍යාපාර සංවිධාන ප්‍රධාන කොටස් දෙකකට කතා කරනවා. එකක් තමයි පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධාන සහ පොදු අංශයේ ව්‍යාපාර සංවිධාන. පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධානයේ පුද්ගල ව්‍යාපාර, පෞල් ව්‍යාපාර, සංස්ථාපිත සමාගම්, සමූහකාර සමිති සමාගම් කියලා අපි ගන්නවා. හරිද? මේවා පෞද්ගලික අංශයේ ලාභය මත තමයි ඒකන හසුරවන්නේ. පොදු අංශයේ ව්‍යාපාර කියලා අපි ගන්නේ රාජ්‍ය මගින්, මධ්‍යම රාජ්‍ය මගින්, පළාත් සභා මගින්, පළාත් පාලන ආයතන මගින් මෙහෙය වෙන රාජ්‍ය සංස්ථා, රාජ්‍ය දෙපාර්තමේන්තු, රාජ්‍ය සමාගම්. දැන් පැහැදිලිද? ව්‍යාපාර සංවිධානයක් කියන්නේ මිනිසුන්ගේ අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කරන්නේ ඒකරාශී වෙච්ච පුද්ගලයෙක් හෝ පුද්ගලයෙක් කිහිප දෙනෙක්.